with one of our own, Mr. Seninda Bandar. He runs a boutique agency. Uh, and the topic is going to be interesting. It's covering AI. Creativity is the new currency in the age of AI. So, if you have any questions, feel free to ask because it's going to be an interactive session. Uh, Please pay your kind attention. Thank you. Okay. Um, so good afternoon, everyone. So I'm Seninda, and while I'm also the founder of the boutique agency network, as well as there are a couple of ventures within the boutique group, predominantly coming from advertising. Also, I was a product of Royal College, and where I believe the initial foundation of my career was also built in the school. And also, today, in fact, for this particular topic of creativity is a new currency in the age of AI. Um, so predominantly, I'm talking this on behalf of my industry. So I'm representing the advertising industry of Sri Lanka. Currently, I'm the president of the Accredited Advertising Agencies Association, which is the industry body of advertising. Right. Um, so another thing is that, so how many of you are here, like, who haven't started a career yet? Okay. දැනට මොන හරි කැරියර් එකක් කරන කට්ටිය කවුද? අනිත් අය ඔක්කොම කැරියර් එකක් කරනවද නැත්නම් ෆුල් ටයිම් ස්ටුඩන්ට්ස් ලටද කොහොමද? ඉගෙන ගන්න ගමන්ද? ඕකේ. රයිට්. අද මම කතා කරන්න යන මේ ටොපික් එක මම කතා කරන්නේ මම කියවනේ ඇඩ්වර්ටයිසිං ඉන්ඩස්ට්‍රි එක පැත්තෙන් කියලා. අද වෙනකොට අපි දන්නවා AI වලින් ලෝකේ ගොඩක් දේවල් වෙනස් වෙගෙන එනකොට ඇඩ්වර්ටයිසිං වගේ ඉන්ඩස්ට්‍රීස් වලට තියෙන ඩිමාන්ඩ් එකට යම්කිසි බලපෑමක් වෙනවායි කියලා ලංකාව වගේ රටවල් වලදී අපි හිතන්න ගන්නවා. අපි හිතනවා ගොඩක්ම ටෙක් ඉන්ඩස්ට්‍රි එක අතර ලොකු බූම් එකක් තියෙනවා. හැබැයි ලෝකේ මේ ක්‍රියේටිව් ඉන්ඩස්ට්‍රි එක කියන්නේ ඊටාම ලෝකේ තියෙන ප්‍රබලම ඉන්ඩස්ට්‍රීස් වලින් එකක් තාමත්. AI වගේ ටෙක්නොලොජිස් වලින් තමයි දැන් ක්‍රියේටිව් ඉන්ඩස්ට්‍රි එක නැත්නම් ඇඩ්වර්ටයිසිං සහ කමියුනිකේෂන් කියන ඉන්ඩස්ට්‍රි එක ගොඩක් ඩ්‍රයිව් වෙලා තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ අපි අපේ এডুকেෂන් සිස්ටම් එක ඇතුළතදී අපි උදාහරණයක් හැටියට A level කරන කාලේ වගේ වෙන A level කරන්නත් කලින් O level ඉවර වෙනකොට O level results එනවත් එක්කම ඕගොල්ලන්ගේ first choices මොනවාද පන්තියකදී අපි A level වලට කරන්න ඕනේ කියන්නේ මොකක්ද කියන එක තීරණය කරන first choices මොනවාද වෙන්නේ? මොනවාද කරන්නේ? මුලින්ම කරන්න හිතන්නේ මොකද්ද? මොන වගේ සබ්ජෙක්ට් එකක්ද? සරල ප්‍රශ්නයක් ඇහුවේ. ඔයගොල්ලෝ දැන් A level කරලා ඉවරයිනේ. O level ඉවරනකොට මොනවද කරන්න හිතෙන්නේ? මොනවද කියන්නේ? ඉතින් science ද maths ද arts ද මොනවද? හිතන්නේ නැද්ද එහෙම දෙයක්? right. තව එක දෙයක් තියෙනවා. ගොඩක් අයට ඔය අපි ඉස්කෝලේ යන කාලේදී අපිට තියෙනවා ක්‍රියේටිවිටි එකක්. ඕගොල්ලන් ඉස්කෝලේ යන කාලේදී තියලා ඇතිනේ සොසයිටිස් වල, ක්ලබ්ස් ඇන්ඩ් සොසයිටිස් වල වැඩ කරනකොට අපි ඒවැ ගොඩක් දේවල් කරනවානේ. ඩිසයින් කරන එකේ ඉඳලා ඉවෙන්ට් ඕගනයිස් කරන එකේ ඉඳලා බජට් හදන එකේ ඉඳලා හැම දෙයක්ම කරනවා. හැබැයි ගොඩක් වෙලාවට අපි A level වලින් පස්සේ යුනිවර්සිටිස් වලට ගිහිල්ලා කැරියර් එකකට එනකොට ඔන්න ඔය කැලිටි එකෙන් අපේ අඩු වෙවි යනවා. දැන් මමත් අවුරුදු 18කද විතරට කලින් තමයි ඇඩ්වර්ටයිසිං වලට ආවේ. ඉතින් ඒකට තේරිච්ච දෙයක් තමයි මේ අපේ ඉස්කෝලේ යන කාලේදී තිබිච්ච ක්‍රියේටිවිටි එක ඇත්තටම අපි මම පටන් ගත්තේ ක්‍රියේටිව් වලින් නෙමෙයි ඇඩ්වර්ටයිසිං වල සබ්සෙට්ස් ගොඩාක් තියෙනවා. මම පටන් ගත්තේ මුලින්ම මීඩියා ප්ලෑනින් වලින්. ඒක ගොඩක්ම ඩේටා හා සම්බන්ධ ඒරියා එකක්. ඉතින් මෙතනදී පළවෙනි දේ තමයි තේරුම් ගත්තේ මේ ක්‍රියේටිවිටි එක කියන එක අපෙන් ඈත් වෙලා යන්නේ ඇයි කියන එක. ඒක අපි අපේ උදාහරණයක් ඇටියට අපි ડોක්ටර් කෙනෙක් වුණත්, ඉංජිනේර් කෙනෙක් වුණත්
අර අපිට පොඩි කාලේදී අපේ ඇඟට ආපු ක්‍රියේටිවිටි එක තැන් තැන් වල තියෙනවා. හැබැයි ඒක හරියට යූස් කරපු ලංකාවේ ඉන්න ගොඩක් ඒගොල්ලන්ගේ ප්‍රොෆෙෂන් එක සම්පූර්ණ වෙනස් දෙයක් වෙන්න පුළුවන්. අපි දන්නවා ගොඩක් දොස්තරලා ඉන්නවා ක්‍රියේටිවිටි වලින් ලොකු තැනකට ආපු. ඉතින් අද දවසේ මම කතා කරන්නේ මේ ක්‍රියේටිවිටි ගැන සහ පොඩි ඉන්ස්පිරේෂන් එකක් දෙන්න අපේ මේ ඉන්ඩස්ට්‍රි එක ගැන. මම ඇඩ්වර්ටයිසිං වලට ආපු මුල් කාලෙදී එක්තරා දෙයක් අපි අවබෝධ කරගත්තා. ඒ තමයි ඕගොල්ලන් කී දෙනෙක් අහලා තියෙනවද මම දන්නේ නැහැ ඕගොල්ලන් බොහෝ දෙනෙක් ඒක දැකලා තියෙනවද කියලා. දැන් අවුරුදු 20කට විතර කලින් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ගියා අපි වෙනුවෙන් අපි කියලා. අහලා තියෙනවද? right. ඉතින් ඒක මම ඒ ඇඩ් එක හදපු කම්පැනි එකේ තමයි මම වැඩ කරේ මුලින්ම මගේ කැරියර් එක පටන් ගත්තේ. ඉතින් එක දවසක් ඒකේ ඒකේ කවිය හරිය ගීතය හරිය ඇඩ් එක ලියපු වෙටරන් කෙනෙක් හිටියා ඇඩ්වර්ටයිසිං වල. ඉතින් එයා යම් කිසි මේ ඇඩ්වර්ටයිසිං වල ක්‍රියේටිව් වල ඉන්න කට්ටියගේ පොඩි ෆිලොසොෆිකල් පැත්තක් තියෙනවා ලොකුවට දරුණුවට. ඉතින් එයාත් එක්ක මේ කතාව කරනකොට එයා කිව්ව එක දෙයක් හරියට මං නිකන් ඇහුවා ඒ කාලේ මම අවුරුදු 19ක් වගේ වෙන්න ඇති. මං ඇහුවා නිකන් මොකද්ද මේ ඇයි මේක මේ වගේ දෙයක් ලිව්වේ කියලා. හමුදාවට මිනිස්සු ගන්න නම් ඇයි මේක නිකන් මෙහෙම ඉමෝෂනලි මේක කිව්වේ මොකද්ද හේතුව කියලා. එතකොට එයා කිව්වා අපේ මොලයත් හරියට නිකන් මේ ලෝකේ වර්ල්ඩ් මැප් එක වගේ. ඒකේ වෙස්ට් එකක් තියෙනවා ඊස්ට් එකක් තියෙනවා. යුරෝපියන් රටවල් ඉඳන් අපේ US වලට එනකොට වෙස්ට් එක අපි කියනවා හරි රෂනල්, හරි ලොජිකල්. ඒගොල්ලන්ගේ තීරණ හරි ලොජිකල්, පවර්ෆුල්. ඒගොල්ලන් තමයි මේ කමර්ෂල් ඉන්ඩස්ට්‍රීස්, ඇඩ්වර්ටයිසිං වගේ ඉන්ඩස්ට්‍රීස් පටන් ගත්තේ ඒගොල්ලන්නේ. ඒගොල්ලන්ගෙන් තමයි ඩිජිටල්, AI වගේ ගොඩාක් දේවල් සිලිකන් වැලි එක හදලා ගොඩාක් මෙහෙම දේවල් එන්නේ. ඉතින් අනිත් පැත්ත මේ ඊස්ට් එක, ඒ කියන්නේ ආසියාව වගේ අපි නියෝජනය කරන පැත්ත, ඒක හරි ඉමෝෂනල්. අපි හරි ඉමෝෂනල් දේවල් වලට එකපාරට ඇලෙනවානේ. ඉතින් එන්නේ ඒකට තමයිලු අපේ ඉමෝෂනල් මයින්ඩ් එකට තමයි මෙන්න මේ දේ කරලා තියෙන්නේ. ඇත්තටම අපේ ක්‍රියේටිවිටි එක කියන එකත් රිසර්ච් වල විදිහටත් පටන් ගන්න මෙන්න මේ මොලේ. අපේ මොලේ ඇතුලේ අපි මම හිතන්නේ බයොලොජිකලිත් ඒක එක්ස්ප්ලেইন කරනවානේ පැති දෙකක් තියෙනවායි කියලා. කොග්නිටිව් බ්‍රේන් එක සහ අපේ ඇෆෙක්ටිව් බ්‍රේන් එක කියලා අපේ වම සහ දකුණ. ඔය දකුණු පැත්ත තමයි අපි කියන්නේ ගොඩක් ක්‍රියේටිව් කියලා. ඉතින් ඕක හැමෝගෙම මොලේ ඔහොම තමයි වැඩ කරන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ අපි සමහරක් වෙලාවට අපි ඉන්න අපේ ප්‍රොෆෙෂන්ස් අනුව අපි එක පැත්තක් ගැන අවධානය වැඩි වෙන යනවා. නමුත් මේ බ්‍රේන් එක නැත්නම් මේ හියුමන් බ්‍රේන් එකේ අපේ හියුමන් ඉවොලූෂන් එකත් එක්ක තමයි මේකේ මේ ක්‍රියේටිවිටි කියන දේ ඉවෝල්ව් වෙවි පරිණාමය වෙවි පැවතෙන ඉන්නේ. ඉතින් අවුරුදු 20000කට මම දන්නේ අවුරුදු 5000කට 10000කට කලින් අපේ තිබිච්ච හියුමන් ඉවොලූෂන් එක පටන් ගන්න කාලෙදී මිනිස්සු චිත්‍ර අඳින්න ගත්ත ගල් ගුහාවල. හැබැයි ඒක තව අවුරුදු ගාණක් යනකොට දැන් මීට අවුරුදු 1500ක් විතර කාලයක් එනකොට කේව්ස් වල සීගිරියට වගේ එනකොට ඒ චිත්‍රවල තියෙන ආටිස්ටික් ගතිය වැඩි වුණා. මොකද හියුමන් ඉවොලූෂන් එකත් එක්ක මිනිස්සුන්ගේ එක්ස්පෝෂර් එක වැඩි වුණා. හැබැයි අද වෙනකොට ආර්ට් කියන දේ තියෙන්නේ ඊට වඩා යම්කිසි වෙනස් තැනක. It took over 2 years and it does look remarkably like the real thing. The next Rembrandt brings back to life one of the greatest masters. Only this time, data is the painter and technology the brush. Together with experts from various fields, over 160,000 fragments from all of Rembrandt's 346 paintings were analyzed using 3D scans and digital files, upscaled by a deep learning algorithm. Facial recognition software was designed to understand Rembrandt's style and generate new facial features, which were assembled based on his use of geometric proportions. Finally, using a height map to mimic Rembrandt's brushstrokes, the painting was brought to life through an advanced 3D printer that printed 13 layers of paint-based ink. And so, 347 years after his death,
a new Rembrandt painting made from zeros and ones emerged, unveiled and exhibited in Amsterdam. Experts, the press, and the general public were invited to join the conversation about where data and technology can take us. A conversation that went global. Nieuw schilderij van Rembrandt, just from a data set. Numeri che la performance Rembrandt makes a return. A number of organizations took a seemingly impossible task and was precisely like a Rembrandt portrait. The world was buzzing with all the leading news channels and blogs reporting about the fading boundaries between technology and humanity. Almost 100 million people joined the conversation about ING's innovation defying imagination. So ඒක තමයි අපි well, a new painting in this අපි AIත් එක්ක දැන් අර මං කිව්වේ කේව්ස් වල ඉඳලා ආපු අපේ ක්‍රියේටිවිටි එක දැන් වෙනකොට AI නිසා ක්‍රියේටිවිටි එක අඩු වෙලා නෙමෙයි තියෙන්නේ ඒක ඇම්ප්ලිෆයි වෙලා. So ඒ එක්සැම්පල් එකත් ඩච් බැංක් එකෙන් කරපු ඇඩ්වර්ටයිස්මන්ට් එකක්. දැන් ඇඩ්වර්ටයිසින් කියලා කියන්නේ ටීවී එකේ ඇඩ් එක දාන එක හෝ පත්තරේ ඇඩ් එක දාන එක විතරක් නෙමෙයි ඇඩ්වර්ටයිසින් ඉන්ඩස්ට්‍රි එක කියලා කියන්නේ වැඩිදුර ටෙක්නොලොජි එකත් එක්ක ඩ්‍රයිව් වෙන ඉන්ඩස්ට්‍රි එකක්. හරි. අද වෙනකොට අපි හැමෝම දන්නවනේ chat GPT වගේ මේවා පාවිච්චි නොකරන කෙනෙක් නැහැනේ. ඉතින් ඇඩ්වර්ටයිසින් ඉන්ඩස්ට්‍රි එකට ආපු එක්තරා බලපෑමක් තමයි මේ වගේ මේ ජෙනරේටිව් AI ටෙක්නොලොජීස් ඇති වෙනකොට ඒක චැලෙන්ජ් වුණා ඇඩ්වර්ටයිසින් ඉන්ඩස්ට්‍රි වල ඉන්න මිනිස්සුන්ගේ ජොබ්ස් වලට ප්‍රශ්නයක් වෙනවද කියන එක. එහෙමත් තියෙනවා අපි දැන් වෙනකොට දකිනවා ගොඩක් අලුතෙන් එන Gen Z එක මේ ජෙනරේටිව් AI යූස් කරලා ගොඩාක් දේවල් කරනවා. ඒ අතරින් අපි සෝෂල් මීඩියා එකට ගියාම අපි දකිනවා එක එක වීඩියෝස් AI වලින් හදලා තියෙනවා. හැබැයි ඒ අතරින් සමහරක් ඒවා තියෙනවා ඊටාම හොඳ ක්‍රියේටිව් යූසේජ් එකක් තියෙන. දැන් මම මෙතනින් නිකන් පොඩි ප්‍රොම්ප්ට් එකක් දුන්නා මෙන්න මේ වගේ දේවල් අපි දෛනිකව කරනවා. මම කිව්වා සෝෂල් මීඩියා වලට පෝස්ට් එකක් හදන්න කියලා කොකාකෝලා වලට එල්ඩර්ස් ඩේ එකට. ඉතින් එයා ඒක මට ජෙනරේට් කරලා දෙනවා. හැබැයි ඇත්තටම ක්‍රියේටිවිටි වලදී අපි ඇඩ්වර්ටයිසින් වල හෝ ඕනම ශාස්ත්‍රයක පළපුරුද්දත් එක්කනේ මේවා අලුතෙන් වැඩි දියුණු කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකට මම කරපු දේ තමයි මගේ ඇඩ්වර්ටයිසින් නොලෙජ් එක යූස් කරලා මම මේ ප්‍රොම්ප්ට් එකට කන්ටෙක්ස්ට් එකක් ගෙනාවා. අර මං කලින් කිව්වේ ප්‍රොම්ප්ට් එක හරි ලයින් දෙකක මට එල්ඩර්ස් ඩේ එකට කොකාකෝලා වලට පෝස්ට් එකක් හදන්න කියලා තමයි කිව්වේ. නමුත් දැන් මම මෙතනදී මම මේ කොකාකෝලා කියන බ්‍රෑන්ඩ් එක ගැන මං දන්න දේවල් ඒක ගැන තියෙන අර විග්‍රහය ඒකේ වටේ තියෙන ස්ට්‍රැටජික් ඉන්පුට් එක මම මේ ප්‍රොම්ප්ට් එකට ලබා දෙනවා. ඒත් එක්කම මගේ ඇඩ්වර්ටයිසින් වල මම දන්න ආටිස්ටික් පැත්තත් මම කියනවා මේකේ ලුක් ඇන්ඩ් ෆීල් එක වෙන්න ඕනේ මෙහෙමයි. මේකේ කන්ටෙක්ස්ට් එක වෙන්න ඕනේ මෙහෙමයි. කියලා මම ඒ ඉන්පුට් එක තවත් නැරෝ කරනවා. ඉතින් එහෙම නැරෝ කරලා ගත්තාම මම හැදුවා එල්ඩර්ස් දෙකට මෙන්න මේ වගේ ඇඩ් එකක්. දැන් අර පළවෙනි ඇඩ් එකයි මේකයි අතර ගත්තාම මේ තියෙන කන්ටෙක්ස්ට් එකක් නැතුව ආපු ඇඩ් එක එයා මම යාට දෙන ප්‍රොම්ප්ට් එකෙන් නිර්මාණය කරන දේ මේ තමයි මම යාට කන්ටෙක්ස්ට් එකක් දීලා නිර්මාණය කරගත්ත දේ. එකම දේට එල්ඩර්ස් ඩේ එකට කරන ඇඩ් එකක්. එකක පෙන්නන්නේ කට්ටියක් hina වෙලා ඉන්න එක. දෙවෙනි එකේ තියෙන්නේ පොඩි ඇඩ්වෙන්චරස් ගතියක්. ඒකත් එක්ක ඒ බ්‍රෑන්ඩ් එකේ තියෙන රියල් මැජික් කියන ඒගොල්ලන්ගේ කැම්පේන් ලයින් එකත් අරගෙන මම ඒක තවත් ඉම්ප්‍රූව් කරා. මෙන්න මේ වගේ ඒකට දෙන කලර්ස් වලින් කොකාකෝලා රෙඩ් එක විතරක් තියලා බෑග්ග්‍රවුන්ඩ් එක අර black and white පොඩි vintage look එකක් ගෙනල්ලා real magic මේකේ මේ ඉන්නේ අවුරුදු ගාණක් වයසක කට්ටියක් අපි elders day කියලා ඒගොල්ලන්ව වයස පෙමේ පෙන්නන්නේ ඒගොල්ලන්ගේ අර young at heart කියන insight එක තමයි මේ සරල දෙයක්. හැබැයි මෙන්න මෙතන දී ආපු කතන්දරේ තමයි අපේ experience එක තමයි මේ prompt එකක් කොච්චර දුරට sharp කරන්න බලපානවද කියන කාරණාව. එතකොට මේකෙදි මම මෑතකදී යම් කිසි ඩිස්කෂන් එකක් තිබුණා ලංකාවේ ඉන්න ඕගොල්ලන් මම දන්නේ නැහැ ඒ යුගයේදී ඇඩ්වර්ටයිස්මන්ට්ස් වලට එක්ස්පෝස් වුණාද කියන්න නිකන් early 2090s වලදී ලංකාවේ ටෙලිවිෂන් එක දැම්මහම හරි ලස්සන ඇඩ්වර්ටයිස්මන්ට්ස් තිබුණා
එක එක ලස්සන සින්දු ලස්සන ජින්ගල්ස් වලින් තිබ්බ. ඉතින් එන්නේ ඒවා හදපු ඒ නිර්මාණකරුවොත් එක්ක මේ ලාංකිකදී අපේ තිබ්බ කතාවකදී එක තැනකදී දිලීප් අබේසේකර කියලා ලංකාවේ අපි කන්සිඩර් කරන යා ප්‍රයිම් ඇඩ්වර්ටයිසිං ලෙජන්ඩ් කෙනෙක් හැටියට. ඉතින් දිලීපත් එක්ක කතා කරපු තැනකදී දිලීප ගොඩක් ඇඩ්ස් ලංකාවේ ඕගොල්ලන් දැකලා තියෙනවද මන් දන්නේ නැහැ. නමුත් 90 සහ 2000 මුල ලංකාවේ තිබ්බ ගොඩාක් ඇඩ්ස් වල පිටිපස්සේ හිටපු චරිතයක්. ඉතින් එයත් එක්ක කතා කරනකොට මොකද මේ අලුතෙන් හැදෙන අලුත් ජෙනරේෂන් එක අපි AI අපි ඩිජිටල් සහ අපි කන්සිඩර් කරනවා ගොඩක් තැන්වලදී අරගොල්ලන් ට්‍රැඩිෂනල් ඇඩ්වර්ටයිසිං කරපු අය කියලා. හැබැයි එක දෙයක් තියෙනවා මේ වගේ ටූල්ස් මේ වගේ ජෙනරේටිව් AI හෝ ඒවා ඕනම AI එකක් හොඳටම යූස් කරන්න පුළුවන් අර ඉන්න පරිණත එක්ස්පීරියන්ස් කට්ටියට. අර ඒක හරියටම ගිය අර කලින් එක්සැම්පල් එක වගේ. දැන් වෙනකොට අපි ඇඩ්වර්ටයිසිං වල යන ඊළඟ ස්ටේජ් එක වෙන්නේ මේක මේ අර මම කලින් කිව්වා වගේ අපි වීඩියෝ ඇඩ් එකකට එහෙම නැත්නම් පෝස්ට් එකකට හෝ එහෙම දෙයකට සීමා වෙන දෙයක් නෙමෙයි. මේක ලොකු ඉන්ටග්‍රේටඩ් බිස්නස් පර්පස් එකක් එක්ක යන දෙයක්. මේ තව එක්සැම්පල් එකක් අද වෙනකොට දේවල් වෙනස් වෙන විදිය ගැන. ඒක ප්ලේ වෙන්නේ නැහැ anyway. Let's move on. ඉතින් මම කලින් කිව්වා වගේම අත අපේ ඉන්ඩස්ට්‍රි එක ඒක හරියට ක්‍රියේටිවිටි සහ ටෙක්නොලොජි අතර තියෙන සිම්ෆනි එකක්. බලමු මේවා ප්ලේ වෙනවද කියලා. මොකක් හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. anyway videos play වෙන්නේ නැහැ. මම ඉතින් දැන් කතාව කියන්නම්. ඇත්තටම it's not playing but that's okay, I will just continue it. So advertising කියලා කියන්නේ pure art සහ pure creativity නෙමෙයි. අපි pure creativity කියලා කියන්නේ උදාහරණයක් හැටියට ෆිල්ම් එකක් හදන කෙනෙක් ෆිල්ම් එක ලියන්නේ යාගේ තියෙන යම්කිසි සංස්කෘතිකමය හරි මොනා හරි ඒ වගේ දෙයකට. හැබැයි ඇඩ්වර්ටයිසිං කියන්නේ එහෙම දෙයක් නෙමෙයි. අපි ක්‍රියේටිව් හදන්නේ ඒකට අපි කියනවා කමර්ෂල් ක්‍රියේටිවිටි කියලා. කමර්ෂල් ක්‍රියේටිවිටි කියලා කියන්නේ අපි හදන ක්‍රියේටිව් එක ඇතුලෙන් බිස්නස් ඔබ්ජෙක්ටිව් එකක් අචීව් වෙන්න ඕනේ. ඒක බිස්නස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමාජීය ප්‍රශ්නයක් බිහේවියර් එකක් වෙනස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ජනාධිපති කෙනෙක් පත් කරන්න පුළුවන්. ආණ්ඩුවක් හදන්න පුළුවන්. මේ ඔක්කොම ඇඩ්වර්ටයිසිං. ඉතින් මේවා ඇතුලෙන් තමයි අපි මේ කතන්දර වලට අරගෙන එන්නේ. අවුරුදු 20කට කලින් 2004 දී ඩව් කියන ඩව් එක ඔයගොල්ලන් අහලා තියෙනවනේ. ඩව් සෝප් තියෙනවා. ඒකේ වෙන සීරීස් එකක් තියෙනවා ප්‍රොඩක්ට්ස්. ඩව් වලින් ග්ලෝබලි කැම්පේන් එකක් ගෙන ආවා real woman real beauty කියලා. ඒගොල්ලන් කතා කරේ මේ ප්‍රොඩක්ට් එකේ තියෙන ෆීචර් එකක් ගැන නෙමෙයි. හැබැයි මිනිස්සුන්ගේ තියෙන beauty එක ගැන. ඉතින් අවුරුදු ගානකට කලින් ඒගොල්ලන් කරා මෙන්න මේ වගේ අවුරුදු 20කට කලින් ඒකෙදි පෙන්නුවේ අර real beauty කියලා අපි සාමාන්‍යයෙන් මේ වගේ කොස්මටික් නැත්තම් සෝප් වගේ beauty related products වල දකින්න මොඩල්ස්ලා නෙමේ ඇත්ත මිනිස්සු. ඒගොල්ලන්ගේ හැම රැලි ගහිච්ච ඒ වගේ මිනිස්සු. ඉතින් ඒගොල්ලන්ම බැක් කරලා තමයි මේ කැම්පේන් එක ගෙනාවේ. ඉතින් ඒ කැම්පේන් එක හරි ඩිස්ට්‍රප්ටිව් දෙයක් හැටියට අපි දකිනවා. ඒ කියන්නේ ඒක හරි වෙනස් විදිහක් කමියුනිකේට් කරන. ඉතින් මේ බ්‍රෑන්ඩ් එක එතනට රිලේට් කරලා ඒගොල්ලන් දැන් වෙනකොට මම දන්නේ මේ වීඩියෝ එක ප්ලේ වෙයිද කියලා. හැබැයි අද වෙනකොට මේ මෑතකදී කරා කැම්පේන් එකක්. ඒ කැම්පේන් එක කරේ ටෙක්නොලොජි අරගෙන. ඒගොල්ලන් කරේ AI වලින් යූස් කරලා ඒගොල්ලන් හැදුවා AI වලින් ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක්ව. බලමු මේක ප්ලේ වෙයිද කියලා. unfortunately ප්ලේ වෙන්නේ නැහැ නේ. okay so මම කතාව කියන්නම්. ඉතින් ඒගොල්ලන් කරේ අතරම අලුතෙන් ගෙනාපු කැම්පේන් එකේදී AI යූස් කරලා ඒගොල්ලන් AI වලින් ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් හැදුවා. ඒ ඉන්ෆ්ලුවෙන්සර්ව ඒගොල්ලන් යූස් කරා බ්‍රෑන්ඩ් එකේදී එයා තමයි ලෝකේ ඉන්න ලස්සනම පුද්ගලයා කියන බෙන්ච්මාර්ක් එකට. ඉතින් එයාට versus ඕනම කෙනෙක්ට තමන්ව කම්පෙයාර් කරලා බලන්න පුළුවන් එයාද ලස්සන මමද කියන එක. ඉතින් ඇත්තටම AI වලින් හදන මිනිස්සයාගේ
අපි හිතුවට ඒක ලස්සන කියන දේ සාපේක්ෂයි කියන එක තමයි මේ ඩබ් එකෙන් අරගෙන ආවේ. ඉතින් මේ අවුරුදු 20 ඇතුළතදී කතන්දරේ තියෙන මේක ඒගොල්ලන්ගේ කැම්පේන් එක කරේ අද වෙනකොට ඒගොල්ලන්ගේ බ්‍රෑන්ඩ් වැලියු එක 7.5 බිලියන් බවට පත් වෙන එක සබන් බ්‍රෑන්ඩ් එකක් ලෝකේ තියෙන. ලංකාවේ GDP එක කීයද කියලා දන්නවද? ඔයගොල්ලන් ඈ $100 million. ලංකාවේ 10% ගන්න පුළුවන් ඩබ් එකට. ඕන්න. ඉතින් ඒක තමයි මේ බ්‍රෑන්ඩ්ස් වල තියෙන පවර් එක. මේ කැම්පේන් එකක් බෑ අවුරුදු ගාණක් තුරාවට ඒගොල්ලන් අරගෙන ගිහිල්ලා කරේ එන්නේ පවර් එක බිල් කරපු එක. ඉතින් ඒකත් එක්ක ඇත්තටම දේ තියෙන්නේ මැටර් වෙන්නේ රෙලෙවන්ස් එක. කොහොමද අපි රෙලෙවන්ට් කරන්නේ දෙයක් කියන එක තමයි ප්‍රධානම දේ. ඒක ටෙක්නොලොජි එක නෙමෙයි. බලමු මේව ප්ලේ වෙයිද කියලා. නෑනේ. It's not playing. හරි. කවන්න. නෑ නේද? මම දැන් ඩවුන්ලෝඩ් ලා නැද නේ? ඒක ඩවුන්ලෝඩ් ලා නෑ නේ. නෑ කමක් නෑ දැන් ෂේප්. anyways මම දැන් embed කරලා දී. embed කරලා දී videos. ස්ලයිඩ් එක දැන් embed කරලා දී. enable editing දාලා cannot play media වෙනවානේ. මේක අර මේ ෆෝමැට් කරපු ලැප්ටොප්ස් එකේ තියෙනවා හරිය. ඔව් මොන හරි ඒක ෆෝමැට් කවන්නේ. shape කවන්නේ. it's okay. No worries. Right. So sorry for that. Anyway, videos play වෙන එකක් නෑ මං හිතන්නේ ඒකේ embed වෙලා තියෙන format එකේ ප්‍රශ්නයක්. So අත්ත කතන්දරේ මං කිව්වා වගේම ඇඩ්වර්ටයිසින් කියන ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ අපි දකින්නේ ඒක හරි ක්‍රියේටිව් දේවල්, ඒක හරි ෆන්. හැබැයි ඒක ඇතුලේ හරි ක්‍රූෂල් දේවල් තියෙනවා. උදාහරණයක් හැටියට මේකත් වීඩියෝ එක ප්ලේ වෙන එකක් නෑ මං It's unprecedented. 5.8 million Canadians are food insecure. Food prices last month surged. Flour, bread, eggs. What's even buying food banks these days? I can't even really afford to feed my family. We have families struggling to buy food for their kids. They see you making record profits. How can you justify that? The Inflation Cookbook, an inflation-fighting grocery shopping tool designed to help Canadians take inflation out of their cart. We created an algorithm that crawled online supermarket websites in real time, monitoring weekly price changes, tracking over 400 key ingredients across all of Canada's major retailers to determine a national average pricing trend, identifying which items are up or down based on the previous week. Users could personalize to their location, family size, and budget to receive a weekly smartest cart filled with the top average price drop items, plus a list of top price hikes to know what to leave on the shelf. They could explore each recommended cart item's trajectory over time with interactive price charts. Users could then buy their weekly inflation cart items on Skip Express Lane, a grocery store agnostic delivery service with the best deals arriving at their door in under 25 minutes. They could also export the cart and buy it at any nearby store. With the help of a renowned chef and a top nutritionist, each inflation cart was turned into healthy AI-generated recipes, because shopping smart shouldn't mean eating unhealthy. To further streamline the rapid response and recipe creation, Midjourney was used to create hyper-real food photography in minutes. Launched in partnership with the Globe and Mail, the largest publication in Canada, we got the service to over 2 million Canadians. Trying to help Canadians battle inflation with a new AI-powered cookbook receipts. Canada's first ever inflation-fighting grocery and meal planning tool, the Inflation Cookbook. The Inflation Cookbook, taking inflation out of your cart. So as I said, දැන් වෙනකොට ඇඩ්වර්ටයිසින් වල රෝල් එක තියෙන්නේ මේ අර අපි කිව්වා වගේ නිකන් වීඩියෝස් හදන එක නෙමෙයි. එතනින් එහාට කොහොමද මේ හියුමන් බිහේවියර් එකට ඉම්පැක්ට් කරන විදිහට ටෙක්නොලොජි එක යූස් කරන්න කියන දේ.
රයිට්. ඒකත් එක්ක මගේ අන්තිම කැලලට එනවා අපිට ඇයි ඇඩ් ඉන්ඩස්ට්‍රි එකට අලුතෙන් කට්ටිය ඕනේ. ඇයි අපිට යන් බ්ලඩ් ඕනේ. ඉතින් මේකට හේතුව තමයි ඇඩ් ඉන්ඩස්ට්‍රි එක කියන්නේ අනිත් ඉන්ඩස්ට්‍රීස් වගේම ඉවෝල්ව් වෙන ඉන්ඩස්ට්‍රි එකක්. එතකොට අපේ මේ තියෙන මේ ලෝකේ අනිත් රටවල් වල හැදෙන නිර්මාණ වලට සාපේක්ෂව අපේ රටේ දැන් බිහි වෙන නිර්මාණ වල අපි දකිනවා යම්කිසි අඩුවක් තියෙනවා. ඉතින් එතකොට ඒක මැප් කරන්න නම් ඒ ගානට අපිට ඕන වෙනවා අලුත් thinking. එතකොට ඒ thinking එක තමයි මේ ඉන්ඩස්ට්‍රි එක තව ෂාප් වෙන්න ගන්නෙ. so ඒ හින්දා මම හිතනවා ඔයගලන්ට ඉන්ස්පිරේෂන් එකක් තියෙනවා නම් ඇඩ්වර්ටයිසිං වලට ඇඩ් ඉන්ඩස්ට්‍රි එක කියලා කියන්නේත් ලංකාවේ තියෙන අනිත් ඉන්ඩස්ට්‍රීස් වගේම ප්‍රධානම ඉන්ඩස්ට්‍රි එකක්. හැබැයි ඒ ඔක්කොටම වඩා මේකේ තියෙන වැදගත්ම දේ තමයි ඇඩ්වර්ටයිසිං වලට එක්ස්පෝස් වෙනකොට අපි කියනවා අපි ප්‍රධාන වශයෙන්ම අපි අපේ 360 degree view point එකක් බිස්නස් එකක් ගැන අපිට දැක ගන්න ඕන වෙනවා. අපි කලින් කිව්වා වගේම just do it කියන වචනේ අහලා තියෙන කට්ටිය කවුද? just do it කියන එක මොන බ්‍රෑන්ඩ් එකට අයිති දෙයක්ද? anyone knows? මොනවාද බ්‍රෑන්ඩ් එක? just do it එක අහලා තියෙනවද? Nike ගැන අහලා තියෙනවනේ. right? so ඔය just do it කියන tagline එක මීට අවුරුදු 40කට විතර කලින් මට මතක නෑ ඒක ගෙනාපු ක්‍රියේටිව් ඩිරෙක්ටර්. ඒගොල්ලන් ඒක ගෙනාවහම ඒ අවුරුද්දේදී Nike එක ගෙනාවේ ඇත්තටම Nike වල සේල් එක මිලියන 700 මිලියන් වලට අඩු වෙලා තිබුණා එක්තරා අවුරුද්දකදී 1998 if I'm not mistaken. 88 හෝ මට මතක නෑ අවුරුද්ද. කොහොම හරි sorry I think මට මතක නෑ අවුරුද්ද කොහොම හරි අවුරුදු 40කට කලින්. නමුත් අවුරුදු දෙකක් ඇතුළතදී Nike එකට පුළුවන් වුණා මේ කැම්පේන් එකත් එක්ක ඒගොල්ලන්ගේ බ්‍රෑන්ඩ් එකේ වැලියු එක 2.5 බිලියන් ඩොලර්ස් වලට වැඩි කරන්න අවුරුදු දෙකක් ඇතුළතදී. ඉතින් ඒකෙදි ඒ වැඩි කිරිල්ලේදී ඒගොල්ලන්ට පුළුවන් වුණා ලෝකේ ගොඩක් රටවල් වලට මේ බ්‍රෑන්ඩ් එක ගෙනියන්න යුනිෆෝමිටි එකක් එක්ක. ඊට කලින් ඒගොල්ලන් try කරේ එක එක ස්පෝර්ට්ස් වලට එක ප්‍රොඩක්ට් ෆීචර් කරලා. නමුත් මෙතනදී මේ අවුරුදු දෙකකදී වැඩිවීම සහ ඒකෙදී 88%ක් ෂෙයා හෝල්ඩර්ස් ලගේ ඩිවිඩන්ඩ්ස් per share එක 88%ක් වැඩි වුණා. දැන් බිස්නස් එකකට සල්ලි දාන බිස්නස් කාරෙක්ට ඕනේ වෙන්නේ ඕකනේ. මම මේ බිස්නස් එකට සල්ලි දැම්මොත් මම මිලියනයක් දැම්මොත් මට මේකෙන් කීයක් හම්බ වෙනවද අවුරුද්දේ අන්තිමට. ඉතින් මේගොල්ලන් ඇඩ්වර්ටයිසිං වලට වියදම් කරනකොට ලොකු කැම්පේන් එකකට වියදම් කරලා අවුරුදු දෙකකින් දැක්කා 88%ක් අපේ ෂෙයා එක ග්‍රෝ වෙලා තියෙනවා. එහෙනම් මේක ලෝකෙට ගියොත් අපිට කොච්චර කරන්න පුළුවන්ද? අද වෙනකොට අවුරුදු 40ක් මේ කැම්පේන් එක මේගොල්ලන් කැරි අවුට් කරා. දැන් ළඟදී තමයි ඒක වෙනස් කරේ. බ්‍රෑන්ඩ් එක ඉවෝල්ව් වෙන්න එකත් එක්ක. අද වෙනකොට Nike කියන බ්‍රෑන්ඩ් එකේ වටිනාකම තියෙනවා 51 මිලියන් ඩොලර්ස්. ඒ කියන්නේ නිකන් ලංකාවේ GDP එකෙන් 50%ක් විතර. එක කම්පැනි එකක්. ඉතින් ඒක තමයි පවර් එක. එක කැම්පේන් එකක් ඒ කැම්පේන් එක වටේ මේ බ්‍රෑන්ඩ් එකට අදාළව ඒක ඇඩ් එකක් නෙමෙයි මේක වටේ අපි බිල්ඩ් කරන යම්කිසි සිදුවීම් රාශියක්. so ඒකත් එක්ක බලමු මේක ප්ලේ වේද කියලා. මේක ප්ලේ වෙන එකක් නෑ වගේ. anyway so ඒකත් එක්ක පළවෙනි දේ තියෙන්නේ මම කිව්වා වගේම ඇඩ්වර්ටයිසිං කියන ඉන්ඩස්ට්‍රි එක ඇවිල්ලා හරි වයිඩ් විවිඩ් ඉන්ඩස්ට්‍රි එකක්. ඒකට එන අයට එක්ස්පෝස් වෙන්නේ එක්තරා කෑල්ලක් නෙමෙයි බ්‍රෑන්ඩ් එකක හෝ බිස්නස් එකක තියෙන 360 ඩිග්‍රී ඩයිනමික් එකම. එතකොට ඒකෙදි අපි එකක් මිනිස්සු ගැන දැනගන්න ඕනේ. මිනිස්සුන්ගේ හිතන විදිය දැනගන්න ඕනේ. දෙක බිස්නස් එකක් කොහොමද රන් වෙන්නේ කියන එක අපි දැනගන්න ඕනේ. තුන්වෙනි කාරණාව අපි ෆයිනෑන්ස් සහ ඉකොනොමික්ස් ගැන දැනුමක් අවබෝධයක් ගන්න ඕනේ. හතර අපිට ඇනලිටික්ස් සහ ස්ටැටිස්ටික්ස් වගේ දේවල් ඇනලයිස් කිරීමේ හැකියාව අරගන්න ඕනේ. අවසාන වශයෙන් අපිට ක්‍රියේටිව්ලි ප්‍රශ්නයකට උත්තරයක් හොයන හැටි ගැන ඉගෙන ගන්න ඕනේ. ඉතින් ඔය කියන දේවල් පහ තමයි මේන්ලිම අපි ඇඩ්වර්ටයිසිං කියන දේ ඇතුලේ දකින්නේ. anyway මේකේ වීඩියෝස් ප්ලේ වුන්නේ නැහැ. මම හිතන්නේ මොකක් හරි ප්‍රශ්නයක් මේ මැෂින්ස් වල. so ඕක තමයි මට කියන්න ඕනේ කතාව. ඉතින් ඒකත් එක්ක ඔයගොල්ලන්ට ඉන්ස්පිරේෂන් එකක් තියෙනවා නම් එක්ස්ප්ලෝර් කරන්න ඇඩ්වර්ටයිසිං. ඒකත් ලොකු ඉන්ඩස්ට්‍රි එකක්. ගොඩක් අද වෙනකොට ලංකාවේ ගොඩක් තැන්වලට ගොඩක් බිස්නසස් වල ඉන්න CEOs ලා පවා මම හිතන්නේ ඒගොල්ලන් ඉන්ටර්න්ෂිප් කරලා තියෙනවා ගොඩක් තැන්වලදී ඇඩ්වර්ටයිසිං ඒජන්සිස් වල. ඒක හේතුව තමයි ඇඩ්වර්ටයිසිං ඒජන්සි එකක් හැම වෙලාවෙකම
දැන් කාලේ වෙනකොට මේක පොඩ්ඩක් ලංකාව ඇතුළේදී අඩු වෙලා තියෙනවා. නමුත් සමහරක් ප්‍රධාන පෙළේ බිස්නසස් ගත්තාම අපි ගත්ත top 100 businesses වලදී ad industry එක සහ ad agency එක ගොඩක් වෙලාවට වැඩ කරන්නේ බෝඩ් එකත් එක්ක business එකේ. හේතුව තමයි advertising වලින් අපි කරන decisions අපි කරන දේවල් impact වෙන්නේ අර මං කිව්වා වගේම board level එකේ. So ඒක තමයි කතන්දරේ. ඒකත් එක්ක if you have any questions, if you want to know, you can ask. If not, we can wind up. And thank you so much for being here and like listening to the chat. Thank you.